ආසාවට ගත්තේ මේ මම මඤ්ඤොක් එකක් අරගෙන ආවා. තව කටක් කමු. දැන් අද අපි චිකන් හම වගේක් අරගෙන ආවා. මඤ්ඤොක්ක ගලවලා තම්බලා චිකන් හමත් එක පොඩ්ඩක් කාණ්ඩ බලමු. මචං සුපිරි ලොකු අල දෙක තුනක් හම්බුණා මේ වීඩියෝ එකට කියලා මේ කෑලි දෙක තුන තමයි තියෙන්නේ. අයියෝ මඤ්ඤොක කන්න ගියාම දැන්. බලපන් ඒ වගේ පොඩි කඩින් අරගෙන ආවා නම් එකක් ඈ. මම තමයි කිව්වේ මේක උද්ද කරලා ගන්න කියලා. මේ මඤ්ඤොක ටික තම්බලා ඉතින් මොනව කරන්න කවන්නේ අපි තම්බගමු. මචං මේ මුලින්ම මේ හම්බුනේ බලපන් හම්බුන මඤ්ඤොක්ක හොඳ වීඩියෝ එකක් ගන්නම් කියලා හිටියේ මං හිතේ ගහේ හැටියට අලේ ඇති කියලා. මං අත ගෙනල්ලා තියෙන කුකුළු මස් හැම කින් එක තියෙන්නේ මේ. මේක අපි හොඳට හොද ගන්න ඕනේ. මොකද මේ වගේ කුකුල් පිහාටු එහෙම තියෙන්න පුළුවන්. මේ පේනවා. මේ දින මචං චිකන් හැම අපුල්ලන්නද රෙදි හොදනවා වගේ. චිකන් හැම තියෙනවා ආසාවට ගත්තේ. මේ ඉස්සෙල්ලාම ස්කින් එක හොඳට කඩා ගන්නවට වඩා නෑ ඉරා ගන්න එක ලේසි. තනිකරම ෆැට් එක තමයි තියෙන්නේ. හැබැයි මේ අර හරක් මස් පෝක් කළ තරන්නම් උල් නෑ ඇඟට. අනිවාර්යෙන් මේකට ගොඩක් කට්ටියකින් බැනුම් අහන්න වෙනවා මචං. කවන්නේ අපි එකපාරයි හැමදාම කන්නේත් නෑනේ. තාච්චියක් නෙමෙයි මම හට්ටිය මුලින්ම ලිපේ තියාගත්තා. මේ තියෙන්නේ අපේ චිකන් එක. චිකන් එක නෙමෙයි චිකන් හැම එක. මූණත් එක්ක ඉවරයි. චේ තෙල් ඩීංගිත්තක් දා මේ බලපන් ඉවරයි ඇඳුමත් එක්ක. මම සාමාන්‍යයෙන් කනකොට තෙල් ගොඩක් දානවා. හැබැයි මේකට තෙල් එහෙම වැඩි දාන්නේ. චිකන් හැමෙත් තියෙන්නේ මචං සෑහෙන තෙල්. සුදුලුණුයි ඉඟුරුයි දැන් තලා ගන්න ගමන් ඉන්නේ විල්සන් අයියලා වුණා. මේ තියෙන්නේ තලාගත්ත සුදුලුණු එක, තලව ගත්ත සුදුලුණු එක. මේ තියෙන්නේ මචං තලාගත්ත සුදුලුණු ඉඟුරුයි. ඊට පස්සේ අපි මේක තෙල් තාච්චියට දාගමු. හොඳට තෙලේ බැදෙනවා. චිකන් එක දාගන්න යන්නේ. චිකන් එක කිව්වට ඇත්තටම මේ මෙතන තියෙන්නේ චිකන් හැම එක දාගමු හැන්දෙන් අරගෙන. කොහමද සද්දේ? කලවම් කරන්න නම් ඉතින් මේකේ දෙයක් නැහැ. තාම දාලා සුදුලුණු ඉඟුරු විතරයි. තාම තෙල් බේරෙන්න පටන් ගත්තේ නැහැ හැමේ. මේ උනාට මේ තෙල් ගතිය පේනවද? මොකද මේ හැමේ පාර විදියට ෆැට් එක තියෙනවා. මේක මේ ගොද ගොද නටන්නේ වතුර නෙමෙයි ඇත්තටම තෙල් ඈ. තෙලුයි වතුරයි පොඩ්ඩක් කලවම් වෙලා තියෙන්නේ. එහෙම බලපුවාම ඉතින් අර ඇඟට හොඳ නැහැ කියන එක සාධාරණයි. HF විල්සන්ව දැම්මම මචං ලුණු බලන්න. එයා තමයි තියාගෙන අහගෙන තමයි හමු කියන වැඩේ ටික කරගෙන යන්නේ. මූත් ඉන්නවා ඉතින් නිකන් බොරුවට හිටගෙන. මචං අබ තියනවා කියලා දන්නේ නැතුව විල්සන් අයියාට අමතක කියලා අබ දාන්න. එතනට අපි අබ ටිකක් මේකට මෙහෙම දාගමු. මොකද තෙල තියෙනවා. තව ටිකක් දාගමු. ඔය අතට ගියේ නැහැ ටික. ඊට පස්සේ විල්සන් අයියා ගානේ තියෙනවා මාදුරු කොච්චරද මේ වගේ තියෙන්නේ මේ තියෙන්නේ මචං මාදුරු එකත් මාදුරුද යකෝ ඊට පස්සේ දීලා තියෙනවා ගම්මිරිස් ඊට මචං මිරිස් කුඩු දා මේ තියෙන්නේ මචං තුන පහක් දාමු තව කහ දාන්න තියෙනවා කහ එක අරන් එන්නම්මා ඊට පස්සේ මචං මේ කහ එක ගෙනාව උඩින් කහ ටිකුත් දාගමු කලවම් කරගමු මේ පේනවද තෙල් අපි මේකට එහෙම තෙල් දැම්මෙත් නැහැ ඒ වුණාට මේ කුකුළු මස් හැමේ තිබිලා තෙල් හොඳට මේකට උන්ලා තියෙනවා මේ මචං තියෙන්නේ තනිකරම තෙල් මේ දුණා නේද? ඔය ඉතින් හැම ඇකිල්ලන වතුර ටික වාෂ්ප වෙනවා. ඊට පස්සේ මචං මෙතන තියෙනවා ලුණු සුදු ලුණු ටික. මේ ටික පොඩ්ඩක් තලාගෙන ඉමු. මේ ටික දැන් අපි දාගමු. හොඳට මේ අඹරලා මේකට දාගන්න ඕනේ. ඊට අමතරව තක්කාලි ටිකක් තියෙනවා. තක්කාලි දාමු. මම නම් තක්කාලි වලට වැඩිපුර කැමති නැහැ. උනට මස් වලදී තක්කාලි දාන්න ඕනේ කියලා විල්සන් අයියා කිව්වා. ඊට අමතරව තියෙනවා කොච්චි. ඒ ඔක්කොම මේකට දාන්න ඕනේ. හොඳට හූරලා කරපිංච ටික මේකට මෙන්න මෙහෙම දාගමු. දැන් මේ තියෙන්නේ මචං. මේ පේනවා හොඳට තෙල. මේ තනිකරම කුකුලව අරගෙන කුකුලගේ තෙලෙන්ම තමයි මේක බැදෙන්නේ. මොකද උගේ හැමේ තියෙනවා මාර ෆැට් එක. මම මඤ්ඤොක් එකක් අරගෙන ආවා. හොඳට දැම්බිලා තියෙන මඤ්ඤොක් එක. ඊට පස්සේ මේ තෙල් දදා අපි චිකන් හැලිය. චිකන් හැම හැලිය හොඳට මේවා වෙනවා. මම මේකේ මුලින්ම මේ එකක් අරගෙන හොඳ හැම කෑල්ලක් අරගෙන මෙන්න මේකට දා ගන්නවා. මෙහෙමම කන්න තමයි හදන්නේ මචං අලුත් වෙනසකටත් එක්ක. මට තෙල් ටිකකුත් දා ගන්න ඕනේ. තෙල් ටිකකුත් මේකට මෙහෙම දාගමු. දැන් කාලා බලමු අපේ මඤ්ඤොක් එක සුපිරිට තියෙනවද කියලා. හැම කෑල්ලකට අම්මා පිච්චෙනවා. නිකන් ඉස්සෙල්ලා මුලින්ම මඤ්ඤොක් කෑල්ලක් කාලා බලමු. මඤ්ඤොක් එක නම් මචං ගානටම තැම්බිලා තියෙන. මොකද අපි මේක උයද්දි තැම්බෙන්න දාලා ආවේ සෑහෙන වෙලාවක් ගිහිල්ලා. පිච්චුණා. ඊට පස්සේ මචං මේ තියෙන චිකන් හැම කෑල්ලක්. චිකන් හැම කෑල්ලත් එක්ක කාලා බලමු. පිච්චුණාට මචං ටොප් බඩුව. තව මඤ්ඤොක් කෑල්ලක් කමු. අඩු ඇත්තට මාරම රහයි. චිකන් හැම එක මාරම රහයි මේ. තව කටක් කමු. ටොප් බඩු මචං ඊට පස්සේ චිකන් හැම එකේම අර වැඩිලා තිබ්බ අර පොඩි මේ කට්ටක් එක්කම මේ තමයි මස් කෑල්ලුත් තිබ්බ එක. මෙන්න අඩියක් දෙන්න. මම නම් මචං මෙතන දවසම ඇත්තටම හැම කෑල්ලද හැම එක නිමෙනකම් පැත්තකින් තියලා තිබ්බේ. දැන් මේක අරගෙන අපි මේ හැම එකේ හොඳට ඔතාවේ මේ ලොකු හැම කෑල්ලක් දැන් කණ්ඩේ යන්නේ වැටෙනවා. චෙනවා. කමු. ටොප් බඩු මචං වෙනදා මම මඤ්ඤොක්ක කන්න කැමති නැහැ. ඒ වුණාට මේ මඤ්ඤොක්ක එකත් එක්ක මේ චිකන් හොදි කාගෙන ගත්තා. ඊට අමතරව තෙල් ටිකුත් තියෙනවා. තෙල් ටිකුත් දෙනවා. අඩෝ තෙල් එකත් එක්ක මාර රහයි බා. තව ටිකක් කමු. ටොප් බඩු මචං නිකන් ඉන්න දවසකට හැමදාම නෙමෙයි පොඩ්ඩක් චිකන් හැම කෑල්ලකුත් කාලා බලන්න. කන කට්ටිය විතර අනිත් කට්ටිය එපා. මඤ්ඤොක්කත් එක්ක කාලා බලන්න. ඉතින් මේක බෙදෙනකන් අය ගන්න නැහැ. මේක අපි බත් කන්න තියාගන්න. දැන් නම් ගානත් ඇති මේ.
මම අන්තිම කටත් එක මේ වීඩියෝ එක මෙතන නවත්තනවා මඤ්ඤොක්කත් එක්ක. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මම පල්ලෙන් subscribe කරගෙන යන්න. බලන්න කැමති නම් විතරක්. මේ ඔලිත vlogs මම ඔලිත වනසිංහ.